මට මගේ මේ දවස ඉතිහාසගත වෙන දවසක්. මේ අවස්ථාව අපේ පක්ෂයේ නායක දිවංගත SWRD බණ්ඩාරනායක මැතිතුමාට ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ පක්ෂය බිහි කරපු නිසා තමයි එතනට එන්න කියා ලැබුණේ. ඒ වගේම මොරාගල දිස්ත්‍රික්කයේ නායක ජගත් කුමාර මැතිතුමා මට මඩුල්ල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ කණ්ඩායම් නායකව වශයෙන් නම් කෙරුවේ නැතිනම් මට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ග්‍රාම සභා 38ක් තියෙනවා, කොටස් 11ක් තියෙනවා. ඒ 11න් 7 වෙනි කොටසේ මාර්ගාව, කොළගම, මල්වලගේ රික්ගාවත් යන කොටස් තුලින් මම නියෝජනය වෙලා සමස්ත මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ග්‍රාම සභා 38 නෙලිය මුල්ලේම ගලගම මේ ප්‍රදේශයේ සිටම මට ඡන්දය ලබා දුන්න සියලුම ජනතාවට මම ඉස්සනම ආචාර කරනවා. ඒ වගේ තමයි මගේ ඉතිහාසයේ පොලිස් දෙපාර්තමේන්තුවේ මම වසර 33කට වැඩි සේවා කාලයක් සේවය කරලා මම අද වගේ දවසක 1990 6 වෙනි මාසේ 12 වෙනි දින අපේ මාම්පුර පොලිස් ස්ථානයේ ත්‍ස්තවාදී විශාල ප්‍රහාරයක් කෙරුවා. එතනදී අපි නිලධාරී විශාල ප්‍රමාණයක් මිය ගියා. මම ඇතුළු නිලධාරී කණ්ඩායම ත්‍ස්තවාදීන්ගේ අත්අඩංගුවටපත් වුණු දවස ඒ වගේම තමයි පොතුවිල් පොලිස් ස්ථානයේ සිට මේ පැත්තේ මඩකලපුව දක්වා පොලිස් නිලධාරී 680ක් අද වගේ දවසක ත්‍ස්තවාදීන් විසින් අත්අඩංගුවටගෙන රූපස්තුල වස්මන්තරේ ගෙනලා ඝාතනය කරලා අද ඉතිහාසයේ වෙනස් වෙන දවසක් තමයි මේ පියවර තබලා තියෙන්නේ. මොකද අපි වර්ධ සාක්ෂියට එකකව අපේ මව්බිම වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, රට වෙනුවෙන් කැපකිරීම කරපු චරිත. ඉතින් මේ වගේ ස්ථානයකට මෙහෙම එන්න ලැබීම ගැන මගේ අවංක ස්තුතිය පුද කරනවා මේ මඩුල්ලේ ජනතාව වෙනුවෙන්. අපේ මේ ගරු සභාපතිතුමාගේ කතාවට සම්පූර්ණයෙන් මම එකග වෙනවා. එතුමාට මගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. හොඳ තීන්දුව తీරන මේ මඩුල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් හා සංවර්ධන වෙනුවෙන් ලබා ගන්න සියලුම දේවල්. ඒ වගේම තමයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීතුමාලා මෙතෙන් දෙනකම් මම කතාවන්ට ගැහුවා. අපේ මඩුල්ල ප්‍රාදේශීය සභාව දුප්පත් කී ගැන තමයි හැමෝම කතා කරේ. හැබැයි මේ කාලය තුල දුප්පත් වුණේ නැහැ, දුප්පත් කෙරුවා. දුප්පත් කරන්න හේතුව තමයි කොලේ වහලා අපි කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ අපේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න නම් අපි ඇත්ත ඇතිසදී අපි කතා කරන්න ඕනේ. මේ දුප්පත් කරපු පක්ෂ ජාතියකම් කුල බේදයක් නැති ඒ පුද්ගලයෝ ගැන හොයන්න ඕනේ. මේ කෝටි මිලියන ගණන් මේකට මුදල් ප්‍රතිපාදන ගෙනාවා. ඇයි මේ මුදල් වලට මොනවද කෙරුවේ? මේ මුදල් හොරා කෑවේ කවුද? වංචාව කෙරුවේ කවුද? දූෂිත වැඩ කෙරුවේ කවුද? මේ පුද්ගලයෝ ගැන අපි හොයන්න ඕනේ. මේ ගරු සභාපතිතුමා අපිට මේ කතාවේදී කිව්වා ප්‍රාදේශ සභාව තුළ තියෙන සියලු වාහන 80ක් 90ක් අපලන් තත්ත්වයට පත්ලා තියෙන්නේ. ඒ අපලන් වෙච්ච වාහන මේවා නිකන් හදන්නවට මුදල් අවශ්‍යයි. හැබැයි මුදල් හොයන්න අපිට සෙනගව බෑ. අපි නිසි සලස්මක් හදලා ඒ සලස්ම ක්‍රියාත්මක කරන්න අපිට දීර්ඝ කාලයක් යනවා. පොල්හක් හිටවුවොත් ගෙඩියට අවුරුදු 5ක් යනවා. දෙහිපලයක් හිටවුවොත් අවුරුදු 4ක් 5ක් යනවා. හැබැයි අපිට සෙනගව මුදල් හොයන්න ක්‍රමයක් තියෙනවා. උපරිම මාස 6 යන්නේ. මාස 6 පටන් ගන්න ඕන මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට පහුගිය අවුරුදු ගාන තුල ආව කෝටි මිලියන ගණන් මුදල් වලට කොයි සංවර්ධන යෝජනා වලට දැම්මේ, කොයි මිලියන කීයක් ආවද, ඒ මිලියන වලින් මේක කීයක් ක්‍රියාත්මක වුණාද, අතයටින් කීයක් ගැහුවද, ගැහුවේ කවුද, කොහොමද ගන්නේ කියන මාස 6 යනකොට වෙනම ටීම් එකක් පත් කරන්න කර සභාපතිතුමනි විමර්ශනය කරන්න ඒක ඒ පැත්ත වෙනම යනවා. අනිත් සංවර්ධන සලස්ම වෙන වෙනවා. උදාහරණ මම කියන්නම්. ගොඩාන පාර හදලා සම්පූර්ණම ඉවර කරන්න තිබුණේ. එතන පොරයක් ගියා පස් කියුබ් එකකින් රුපියල් 500ක් වගේ ඉල්ලන මේ මහජනයා කියන අදහස් මේවා. මට 100% මේක ඔප්පු කරගන්න මට සාක්ෂියක් නැහැ. නමුත් විමර්ශනයක් කෙරුවට පස්සේ සමාජයට සාක්ෂි ඇති වෙයි. ඊළඟ මීයාගල පාර හදලා සම්පූර්ණම කාපට් එක එලන්න මමලා තිබුණේ. ඒක බාගෙන් නතර වුණා. ඊළඟ කරදේගම්ගොඩ පාර හදලා බාගෙන් නතර කරලා තියෙනවා. කෝටි කීයක් ආවද කියන බලන්න. ඊළඟට තමයි බදුල්ල මෙතුමාගේ කොට්ටාසේ තල්කොටේ ග්‍රාම සභාව වශයෙන් බත්කොඩ ආර පාලම කෝටි 6කට ආසන්න මුදලක් ආවා. කෝටි 2ක් වගේ ආය කරලා තියෙනවා. ඉතින් මුදල් වලට මොකද වුනේ? ඒවා හොයන්න ඕන. හැබැයි මේ අහිංසක දුප්පත්
ගොවියට ආව net house එක ලක්ෂයකමාරක net house එක ඒ ගොවියට ගෙවා ගන්න බැරුව ඉස්සරකම් විකුණලා තමයි ගොවියා ගෙවා ගන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කැමිලා දාන්න හදලා ලියුමක් කියවලා ඒ ගොවියගෙන් මාසෙකට රුපියල් 10000 ගානේ ලක්ෂයකමාර අය කරගෙන තව තියෙන කර සභාපති රුපියල් 20000යි. ඒ 20000 මේ 15 වෙනිදා 10000ක් දෙනවා. ඉතිරි 10000 දෙනවා මේ 25 වෙනිදා ඒ 10000 දීලා ඒක අයින් කරනවා. එතකොට මේ ලක්ෂයකමාරේ අහිංසක දුප්පත් ගොවියගෙන් අය කරගන්න ක්‍රමවේදයක් තියෙනවා නම් කෝටි මිලියන ගණන් අපේ මේ පළාතට ආව මේ හොරා කාපු මේ හොරුන්ගේ අය කරගන්න බැරි නම් නීති දෙකක් වෙන්න බෑ. අහිංසක මිනිස්සුන්ටත් එක නීතියක් නම් අර බලයේ තිබුණු ඒ පුද්ගලයාටත් එක නීතියක් තියෙන්න ඕනේ. ඒ නිසා අද ලෝකෙ බලන්න මේ දැන් අවුරුදු 3යි බුර්කිනාව. ඒ රටේ හමුදාවේ කැප්ටන් ඉස්මායිල් අවුරුදු 37යි. බලය අතර ගත්තා. අතර අරගෙන බහුජාතික සමාගම් බලයෙන් අල්ලගෙන හිටපු ඒ රත්තරන් නීති ටික අයින් කරුවා. දැන් රජයට පවරගත්තා. පවරගෙන වැඩ ටික කරගෙන යනවා. මේ වෙනකොට IMF එක රටෙන් එලවලා දැම්මා. මේ වෙනකොට ලෝකයේ ආර්ථිකම රටට තත්ත්වයටපත් වුණා. රුසියාවත් එක්ක කතා කරුවා. පුටින් එක්ක කතා කරුවා. ඇවිල්ලා රට බලාගෙන ඉති ක්‍රමක්‍රමයෙන් දිනුනා. මේවා කොලේ වහලා ගහනේව නෙවෙයි. මේවා බය වෙලා වැඩකුත් නැහැ. ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා. මේ තැනටපත් කරලා යුවේ අපේ මිනිස්සු. අපි කරන්නේ මොනවද කියන ඒවා බලාගෙන ඉන්නේ. ඒ නිසා හැමෝම අපි ඔක්කොම මේ සුන්දර කතා සුරංගනා කතා මිනිස්සුන්ගේ ඔලු ගෙඩි වලට දෙන එක නෙවෙයි. පටන් ගන්න ඕන දෙන අපි ගර්සභාවතුමාට නැගහිලා තියෙන පටන් ගන්න කොතනද කියන එක. එතුමාට මගේ පූර්ණ සහයෝගය දෙනවා. කිසිම කටයුත්තකින් තොරව. ඒ නිසා කතා කරනවා ගොඩක් දේවල් අපි කතා කරන්න ඕන. මේක මම කෙටියෙන් මේ පැහැදිලි කරලා කිව්වේ මඩුල්ල දුප්පත් නෑ. දුප්පත් කෙරුවා. දුප්පත් කරපු, හොරකම් කරපු, වංචා කරපු, දූෂිත වැඩ කරපු ඒ දේශපාලඥයෝ හෝ රාජ්‍ය නිලධාරීහෝ මේවට සම්බන්ධ පුද්ගලයෝ සම්බන්ධයෙන් හොයන්න ගොනු ආරම්භ කරන්න ව්‍යාපෘති මොනවද කියලා බලන්න ක්‍රමක්‍රමයෙන් අපිට මේක අල්ලා ගන්න පුළුවන්. හැම මාසෙකම DCC එක තියෙනවා. DCC එක යතින්න පුළුවන්. මෙහෙන් කියන යෝජනා ටික DCC එකට දැම්මට පස්සේ එතනින් මේ මුදල් කොහෙටද ආවේ? ඒ ව්‍යාපෘති කැඳවලා ඒ අත්සන් කරපු ගිවිසුම් අත්සන් කරපු ඒ මේ සමාගම් ගෙන්නලා ඇවිල්ලා එතනින් පටන් ගන්න පුළුවන්. මාස 6න් පළවෙනි ව්‍යාපෘති වල මුදල් ටික අපිට එතනින් ගන්න පුළුවන්. අපේ ව්‍යාපෘති ටික මෙතනින් මේ යන ගමන. සභාපතිතුමනි එහෙමනම් මේ අවස්ථාව ලබා දුන්නේ සම්බන්ධයෙන් ඔබතුමා ඇතුළු සමස්ත മന്ത്രിතුමන් හා සභාපතිතුමා ඇතුළු ඒ වගේම අපේ හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්න ප්‍රාදේශීය සභාවේ මේ නිලධාරීන් අවුරුදු දෙකක් මේක කරගෙන අවශ්‍යත කරගෙන ආවා. නමුත් දේශපාලන නායකත්වයක් නැතිනම් නිලධාරී ඒ ඇතුළේ තිබුණු නීති රීති රාමුව ඇතුළත පුළුවන් තරම් හැකියතාක් මේ තැනට හරිය මේව ආරක්ෂා කරගෙන මේ තැනට හරිය ගෙනල්ලා අපට බාර දෙනකම් මේක ආරක්ෂා කරපු සම්බන්ධයෙන් ඒ වගේම මේ ප්‍රාදේශීය සභාවේ කම්කරුවගේ ඉඳලා ගරුලේකම්තුමිය දක්වා සියලුම නිලධාරීන්ට මගේ හෘදයාංග කෘතඥතාව හා හදපිරි ස්තුතිය පුද කරමින් තමුන්නාසලා සියලු දෙනාටම බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දෙන්න.